අද ඊශොප් කතා ගන්න තියෙන්නේ යූසර් ප්‍රොෆයිල් එකේ ඩිසයින් එක ගැන. එතකොට ඉතින් සයින් ඉන් පේජ් එක අපි කතා කරමු. දැන් සයින් ඉන් බලමු ප්‍රොෆයිල් එක. මේක ඉන්නේ හෝම් පේජ් එක. මෙතන ඉඩේදී ඩ්‍රොප් ඩවුන් එකේ තමයි මේ මයි ප්‍රොෆයිල් කියලා තියෙන්නේ. මෙතන ඉස්සෙල්ලාම අපේ ඉමේජ් එක තියෙනවා. ඊට පස්සේ ලාස්ට් නේම් එක ෆස්ට් නේම් එක ලාස්ට් නේම් එක තියෙනවා. ඊට පස්සේ අපි ලොග් වෙලා ඉන්නේ ඊමේල් එක තියෙනවා. ඊට පස්සේ අප්ඩේට් ප්‍රොෆයිල් එක කියලා බටන් එකක් තියෙනවා. ප්‍රොෆයිල් එක අප්ඩේට් කරන්න. ඊට පස්සේ මෙතන ප්‍රොෆයිල් සෙටින්ග්ස් කියලා උඩින් ටෙක්ස්ට් එකක් තියෙනවා. ඊට පස්සේ ෆස්ට් නේම් කියලා ෆීල්ඩ් එක තියෙනවා. ෆස්ට් නේම් එකක් ගන්න. ලාස්ට් නේම් කියලා එතන ෆීල්ඩ් එකක් තියෙනවා. ඉතින් මොබයිල් එකේ මොබයිල් ටෙක්ස්ට් එකයි ෆීල්ඩ් එකේ තියෙනවා. ඊට පස්සේ පාස්වර්ඩ් එක එන්ටර් කරන්න තියෙනවා. ඊට පස්සේ ඊමේල් එක දෙන්න තියෙනවා. රෙජිස්ටර් ඩේට් එක තියෙනවා. ඊට පස්සේ ඇඩ්‍රස් එකක් දෙන්න තියෙනවා. ලයින් 2. ඊට පස්සේ අපේ ප්‍රොෆයිල් ප්‍රොවින්ස් එක දෙන්න තියෙනවා. ඒක අපි සිලෙක්ට් කරලා දෙන්න ඕනේ. ඩේටාබේස් එකෙන් ලින්ක් කරලා තියෙන්නේ මේ ප්‍රොවින්ස් එක. ඊට පස්සේ දැන් අපි එක්සැම්පල් එක සබරගමු කියලා දුන්නොත් සබරගමුනේ ඊට පස්සේ සිටි එකක් දෙන්න පුළුවන් අපිට ඩේටාබේස් එකෙන් අරගෙන. ඊට පස්සේ ජෙන්ඩර් එකත් මෙතනින් මාරු ගන්න තියෙනවා. ඊට පස්සේ මෙතනින් ඩිස්ට්‍රික්ට් එක මාරු ගන්න. ඊට පස්සේ මෙතන පෝස්ටල් කෝඩ් එක දෙන්න. අන්තිමට අප්ඩේට් මයි ප්‍රොෆයිල් කියලා බටන් එකක් තියෙනවා. මෙතන බටන් එක අප්ඩේට් ප්‍රොෆයිල් ලිමිට් කියනවා. ඊට පස්සේ කෝඩ් එකට ගිහලා බලුවොත් මෙතන user profile.txt කියලා හදාගත්ත කෝඩ් එක තියෙනවා. ඊට පස්සේ මෙතන DHT කෝඩ් එක පටන් ගන්න කම්පියුටර් සෙටින්ග් ස්ක්‍රැප් කරලා දෙනවා මුලින්ම. ඊට පස්සේ connection.txt කියලා අපේ database එක load කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන මුලින් නම් තියෙනවා මෙතන user detail ටික කරන් database එකෙන් අරගෙන මෙතන පෙන්නන්න ගත්ත data ටික තියෙනවා. user gender user vendor id ඊට පස්සේ image ටික පෙන්නනවා database එකෙන් save කරලා ඉන්නේ. address ටික පෙන්නනවා. මෙතන ඔක්කොම city id city district province ඔක්කොම දෙන්නවා. ඊට පස්සේ යට තියෙනවා අපේ කෝඩ් එක හදාගත්ත ඩිසයින් එකේ කෝඩ් එක. HTML කෝඩ් එක. මුලින්ම අපිට හම්බෙච්ච user profile කියන user එකේ ටයිටල් එක හම්බෙනවා. ඊට පස්සේ bootstrap link එකකින් තියෙනවා bootstrap icon වල CDN එක link කරගෙන තියෙනවා. ඊට පස්සේ bootstrap link කරගෙන තියෙන CDN එක CSS. ඊට පස්සේ CDN cloudflare link කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන icon එක load කරගෙන තියෙනවා resource වල file එක. ඊට පස්සේ පල්ලේ තියෙනවා image එකේ path එක හොයන්න. image user ගේ profile image එක. ඊට පස්සේ පල්ලට ගියපුවාම මෙතන අපි දැක්ක බටන් එක තියෙනවා update profile image කියලා. ඊට පස්සේ මෙතන ID එකක් දීලා තියෙනවා profile image කියලා. user ගේ profile එක. ඊට පස්සේ මෙතන profile settings කියලා වෙන settings එක දීලා තියෙනවා view append. ඊට පස්සේ මෙතන user ගේ හැම detail එකක්ම ගන්න අපි අර box එකත් එක්කම ඒකට ID එකක් දීලා data ටික ගන්න හදාගෙන තියෙනවා. first name last name mobile password හැම එකටම ID එකක් දීලා data ටික ගන්න හදලා තියෙනවා. ඊට පස්සේ user email තියෙනවා. ඊට පස්සේ register date එක තියෙනවා. address line තියෙනවා. user address line 2 එක තියෙනවා. 1 එක තියෙනවා. ඒ හැම එකටම ID එකක් දීලා තියෙනවා. ID කියලා. ඊට province එක තියෙනවා.
මෙතන ඔප්ෂන් සිලෙක්ෂන් තියෙනවා අපි ඉස්සෙල්ල දැක්ක ඩේටාබේස් එකෙන් අරගෙන තිබ්බ ප්‍රොවින්ස් සිලෙක්ෂන් තියෙනවා. ඒ වගේම ඩිස්ට්‍රික්ට් එකක් තියෙනවා, සිටි එකක් තියෙනවා. ඔක්කොම ඩේටාබේස් එක ලෝඩ් කරලා ගන්න ටික. ඊට පස්සේ පෝස්ටල් කෝඩ් එක දෙන්න ෆීල්ඩ් එක තියෙනවා. දෙන්න එක තියෙනවා. ඩිස්ප්ලේ ඇඩ්ස් කියලා වෙනම ටෙක්ස්ට් එකක් තියෙනවා එහා පැත්තේ. මෙතනින් ඇඩ් එකක් ඩිස්ප්ලේ කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන අන්තිමට bootstrap වල JS ෆයිල් එක ලින්ක් කරලා තියෙනවා. script.js ෆයිල් එක ලින්ක් කරලා තියෙනවා. එතනින් අපේ ඩිසයින් එක ඉවරයි. ඒක තමයි ඩිසයින් එක කතා කරන්නේ.